වීඩියෝ එකකින් අපි කතා කරන්නේ මොකක්ද මේ chromatography chromatography වල applications මොනවාද basic principle එක මොකක්ද කියලා. මුලින්ම අපි බලමු what is chromatography. Chromatography කියන්නේ it's a kind of technique that is used to separate complex mixtures into their individual chemical components. ඒ කියන්නේ මොකක් හරි component mixture එකකින් තනි සංඝටක බවට වෙන් කරගන්න යොදා ගන්න ටෙක්නික් එකක්. බේසික් ප්‍රින්සිපල් එක ගැන අපි කතා කරද්දී chromatography වල තියෙන අපි කතා කළ යුතු දෙයක් තමයි ස්ටේෂනරි ෆේස් එකයි මොබයිල් ෆේස් එකයි. ස්ටේෂනරි ෆේස් එක කියලා කියන්නේ ඒක මේ chromatography කියන ක්‍රියාවලියේදී ස්ටේෂනරි ෆේස් එක මූව් වෙන්නේ නැහැ. මොබයිල් ෆේස් එක සාම්පල් එකත් එක්ක මූව් වෙනවා. So මේකේ දැන් compound separate වෙන්නේ ස්ටේෂනරි ෆේස් මොබයිල් ෆේස් එකත් එක්ක සාම්පල් එක මූව් වෙද්දී මේ අපිට වෙන් කරගන්න ඕනේ සබ්ස්ටන්ස් තියෙන කම්පවුන්ඩ් එකයි ස්ටේෂනරි ෆේස් එකයි අතර තියෙන ඇෆිනිටි එකේ ඒ තියෙන බොන්ඩ් එකත් එක්ක තමයි මේ තියෙන සංඝටක සෙපරේට් වෙන්නේ. කියන්නේ අපේ කම්පවුන්ඩ් එක ස්ටේෂනරි ෆේස් එකත් එක්ක තියෙන ඇෆිනිටි එක වැඩි නම් එයා ස්ලෝලි තමයි ගමන් කරන්නේ. ඇෆිනිටි එක අඩු නම් එයා වේගෙන් ගමන් කරනවා. මෙන්න මේ ප්‍රින්සිපල් එකෙන් තමයි මේ chromatography වල compounds වෙන් වෙන්නේ. ඊළඟට අපි බලමු මොනවාද types of chromatography කියලා. Types of chromatography. Paper chromatography එක simple chromatography method එකක් අපි normally lab වල use කරන එකක්. Second එක තමයි thin layer chromatography. TLC කියලා කියනවා. paper එකේ සිලිකා ඇලුමිනා paper එකක් තමයි stationary phase එක තියෙන්නේ. අපි අපේ compound එකට අදාළ solvent system එක select කරගෙන mobile phase එකත් හදාගෙන එහෙම තමයි thin layer chromatography එන්නේ. මේ තියෙන්නේ thin layer chromatography වල atom. glass jar එකක් ගන්නවා. glass jar එකට අපේ stationary phase එකත් කියන්නේ සිලිකා ඇලුමිනා sheet එකක් අරගෙන අපේ sample එක spot කරලා run වෙන්න දීලා තමයි මෙතනදී අපිට ඕන compounds ටික වෙන් කරගන්න. ඊළඟ එක තමයි column chromatography. මේ තියෙන column chromatography වල atom එකක්. මෙතනදී වෙන්නේ column එකකට stationary phase එක load කරනවා. sample එක load කරලා mobile phase එකත් එක run වෙන්න දීලා අපි පල්ලෙහාන් sample එක collect කරනවා. ඊපස්සේ ඒක standard එකත් එක්ක compare කරලා තමයි අපි මෙතනදී අපිට ඕන compound එක isolate කරගන්නේ. තමයි gas chromatography. මේ තියෙන්නේ gas chromatography වල atom එකක්. ගොඩක් forensic samples වලදී මේ gas chromatography එක use කරනවා. මේකේ තව කියන්නේ වැඩි දියුණු වෙච්ච අවුත් තියෙනවා. දැන් GC එක MS එකත් එක්ක mass spectrophotometry එකත් එක්ක combine වෙලා GC MS එක තියෙනවා. මේ වගේ අවස්ථා රාශියක් තියෙනවා. අපි මේ types of chromatography වලට වෙන video series එකක් කරනවා. ඒ හින්දා වැඩිදුර විස්තර සඳහා මේ video series එක බලන්න. අන්තිම විදිය තමයි high performance liquid chromatography HPLC කියලා කියනවා. මේ තියෙන්නේ ඒකේ atom එක. thin layer chromatography TLC කියලත් අපි හඳුන්වනවා. මේක simple technique එකක්. normally අපි ගන්නේ stationary phase එක විදිහට සිලිකා හරි ඇලුමිනා හරි ජෙල් ප්ලේට් එකක්. solvent system එක නැත්නම් mobile phase එක අපි ගන්න sample එක මත depend වෙනවා. මේක හරිම fast easy method එකක්. normally commonly use කරන lab වල. මේ තියෙන TLC plate එක අපිට ඕන spot එක අපිට ඕන sample එක අපි spot කරනවා මේ baseline එකේ. අපි normally plate එක අරගෙන lines දෙකක් අඳිනවා. normally bottom එකේ ඉඳන් 1 cm මෙතනින් top එකේ ඉඳන් 1 cm වගේ. ඊට මේ තියෙන්නේ saturated පැත්ත chamber එකක්. මම ඊළඟ slide එකේ ගැන පැහැදිලි කරන්නම්. හරි. දැන් මම TLC plate එක develop කරන විදිහ කියලා දෙන්නම්. මුලින් sample එක spot කරන්න කලින් අපිට ඕන වෙනවා saturate වෙච්ච chamber එකක්. මේ chamber එක අපි
බීකර් එකක් වෙන්න පුළුවන්, ග්ලාස් ටෑන්ක් එකක් වෙන්න පුළුවන්. ඒක ඔයාගේ සාම්පල් එකේ ප්‍රමාණය මත රඳා පවතිනවා. හිතන්න මේක බීකර් එකක් කියලා. අපි කරන්නේ මුලින්ම මේ බීකර් එකේ ප්‍රමාණය අඳුරගෙන මේකේ 1 cm උසට සොල්වන්ට් සිස්ටම් එක දාන්න පුළුවන් වෙන වොලියුම් එක කොච්චරක් වුණත් කියලා මෙෂර් කරගන්න. ඒකට විවිධ ක්‍රම තියෙනවා. මේකේ 1 cm එකට ඩිස්ටිල් වෝටර් හරි නැත්නම් වෝටර් හරි දාලා ඒක මෙෂරින් සිලින්ඩර් එකකින් අපිට ඕන වොලියුම් එක කැල්කියුලේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් හිතන්න ඔයා සෙපරේට් කරන්න මොකක් හරි ප්ලාන්ට් එක්ස්ට්‍රැක්ට් එකක්. ඒ ප්ලාන්ට් එක්ස්ට්‍රැක්ට් එක ඔයාලා එතකොට ආටිකල්ස් ගොඩක් කියවනවා ඉන්ටර්නෙට් එකේ හරි ඔයාගේ සුපර්වයිසර් එකෙන් හරි බලලා ඒක ඔයා හොයාගන්න ඕනේ ඔයා මේ TLC ප්ලේට් එක රන් කරන ස්පෙસિෆික් සොල්වන්ට් සිස්ටම් එක. ඒක මික්සර් එකක් වෙන්නත් පුළුවන්. සිංගල් සොල්වන්ට් සිස්ටම් එකක් වෙන්නත් පුළුවන්. දැන් මගේ ප්ලාන්ට් එක්ස්ට්‍රැක්ට් එකට මට ආටිකල් වලින් හම්බෙන සොල්වන්ට් සිස්ටම් එක තමයි hexane ethyl acetate (9:1). එතකොට මම මේකේ වොලියුම් එක කැල්කියුලේට් කරගන්නවා. වොලියුම් එක වෙන්නේ 10 milliliter. sorry 5 milliliter. 5 milliliter කියලා හිතමු. 5 milliliter එකට අපි මෙතනදී අපි මේ 9:1 ratio එකකින් දා 4.5 milliliter hexane and 0.5 milliliter ethyl acetate. මේ වොලියුම් දෙක එකතු කරලා මික්සර් එකක් හදාගෙන ඒක අපි මේ බීකර් එකට පෝ කරනවා. ඊපස්සේ ග්ලාස් එකකින් වහලා එක මොකක් හරි සොලිඩ් දෙකකින් කියන්නේ ලීක් එකක් වෙන්නේ නැති වෙන විදිහට වහලා 10 minutes වගේ තියෙනවා. මේ 10 minutes තියන්නේ මේ චැම්බර් එක සැචුරේට් කරන්න. සැචුරේට් කරා උනාද කියලා බලන්න කරන්න පුළුවන් දෙයක් තමයි බ්ලොටින් පේපර් එකක් අරගෙන මෙන්න මේ දාරයකට තියලා බැලුවොත් මෙයා ටක් ගාලා මෙහෙම වෙට් වෙලා යනවනේ. මේ හරියටම වෙට් වෙනවා නම් මේ චැම්බර් එක සැචුරේට් වෙනවා. normally අපි 20 minutes වගේ තියෙනවා. ඊට පස්සේ අපි බලමු TLC ප්ලේට් එක කොහොමද ඩෙවලොප් කරන්න කියලා. සිලිකා හෝ ඇලුමිනස් TLC ප්ලේට් එකක් අරගෙන අපිට කොමර්ෂියලි අවైలබල් වෙලා තියෙනවා. TLC ප්ලේට් කොහොම කඩේ ගන්න තියෙනවා. හැබැයි තෝනම් හදන්නත් පුළුවන්. මම මේ කතා කරන්නේ කොමර්ෂියලි බයි කරපු එකක් ගැන. අරගෙන 1 cm බොටම් එකේ ඉඳලා 1 cm টොප් එකේ ඉඳලා ලයින්ස් දෙකක් අඳිනවා. මේක් ෂුවර් කරගන්න ඕනේ මෙන්න මේ සොල්වන්ට් සිස්ටම් එක තියෙන ලෙවල් එකට වැඩිය මේ ලයින් එක අප් වෙන්න ඕනේ. දැන් මේක 1 cm නම් අපිට මේක 1.5 cm ගන්න පුළුවන්. මෙතෙන්ට ඉෆෙක්ට් එකක් නැහැ. ඊපස්සේ අපේ particular sample එක අරගෙන tooth pick එකක් හරි මොකක් හරි මේක damage වෙන්නේ නැති වෙන විදිහේ glass rod එකක් හරි අරගෙන මෙතන ස්පොට් කරනවා. මේ ලයින් එකේ ස්පොට් කරනවා. 5-6 seconds air dry කරලා අපි චෙම්බර් එකට දානවා. චෙම්බර් එකේ දාලා වහලා බලන් ඉන්නවා. මේ මෙතන ස්පොට් එක මෙහෙම රන් වෙවි අපිට රන් වෙනවා කියනවා. මේ ලයින් එකට එනකොට මේ අනිත් දේ තමයි මේ TLC ප්ලේට් එක මේක් ෂුවර් කරගන්න ඕනේ මෙයාගේ height එක මේ ග්ලාස් ජායකයේ height එක වෙන්න ඕනේ. මොකද ඒක height එක ඊට වැඩිය පොඩ්ඩක් අඩු වෙනත් ප්‍රශ්නයක් නෑ. වැඩි වුණොත් ඒ sample එක නාස්ති වෙනවා. නාස්ති වෙනවා කියන්නේ මේක හරියට රන් වෙන්නේ නැති වෙනවා. මේ ස්පොට් එක මේ ලයින් එකට ආවට පස්සේ අපි TLC ප්ලේට් එක එළියට අරගෙන එයා ඩ්‍රයි කරලා UV trans illuminate ඒ කියන්නේ ඒක වගේ කම්පවුන්ඩ් එක මත ඩිපෙන්ඩ් වෙනවා. සමහරට UV වලට පේන එකක් වෙන්න පුළුවන්. නැත්නම් ලයිට් එකට පේන එකක් වෙන්න පුළුවන්. ඔයා ඒකෙදි ඔබ්සර්ව් කරනවා. මේක තමයි normally TLC එකක් ඩෙවලොප් කරන විදිහ. අපි බලමු මොනවද මේ TLC වල ඇප්ලිකේෂන්ස් කියලා. Applications of thin layer chromatography. Monadhu මේ thin layer TLC වල applications. First one is purity testing of organic compounds. Normally TLC පාවිච්චි කරනවා මොකක් හරි sample එක සංශුද්ධතාවය ටෙස්ට් කරන්න.
second one, identify the components in mixture. ඒ කියන්නේ මොකක් හරි අපි නොදන්න compound එකක් අරගෙන අපි assume කරන compounds වල standard එකක් එක්ක මේ නොදන්න compounds එක run කරනවා. එතකොට ඒ standard එකත් එක්ක compare කරලා TLC spots තියෙන තැන අපි නොදන්න compounds හඳුන ගන්නවා. Third one is separating the plant pigments such as chlorophyll and catechins. ගොඩක් මේ plant pigments. plant extracts සම්බන්ධ කරන test වලදී ගොඩක් වෙලාවට මේ use කරන්නේ TLC තමයි. Fourth one, analyzing drugs and pharmaceuticals. අපි නොදන්න මොකක් හරි drug එකක් අරගෙන pharmaceutical industry එකේ මේ ගොඩක් TLC apply වෙනවා. නොදන්න අපි හිතන්න මොකක් හරි sample එකක් අරගෙන ඒක අපිට sure නෑ මේ drug එකමද කියලා. අපි drug එකට අදාළ standard එකත් එක්ක මේ අපි නොදන්න sample එක run කරනවා. එයාලගේ spots තියෙන විදිහ බලලා අපි මේක නිර්ණය කරනවා මේ drug එකමද නැද්ද කියලා. මේක ලංකාවේ ගොඩක් පාවිච්චි වෙන දෙයක්. Forensic analysis of ink, narcotic and poisons. TLC තමයි ගොඩක්ම use කරන්නේ. ඒකට හේතුත් තියෙනවා. එකක් තමයි අනිත් chromatography methods එක සාපේක්ෂව මේකේ cost එක ටිකක් අඩුයි. cost එක ටිකක් අඩුයි. ඒ වගේම අඩු කාලයක් වැය වෙන්නේ. ලේසියෙන් කරන්න පුළුවන්. මෙන්න මේවා තමයි හේතු කාරණා. ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරනවා column chromatography ගැන. See you.